පසුගිය රජයේ සමයේ මහත් ආందోලනයකට තුඩු දුන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම සඳහා පැමිණිල්ලෙන් ප්‍රමාණවත් සහායක් නොලැබෙන බවට එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල චෝදනා කළා. මේ මහාධිකරණ විනිසුරු මඩුල්ල මේ ආකාරයෙන් චෝදනා එල්ල කළේ ඇයි? ඒ පිළිබඳ තොරතුරු අපි මේ වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරනවා. වීඩියෝට යන්න කලින් ඔබට මතක් කිරීමක් කරන්න තිබෙනවා. ඒ තමයි ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිට සහාය ලබා දෙන්න. එhmenan වීඩියෝට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු. ඉකුත් රජයේ සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවක් ගොනු කර තිබෙනවා. මෙම ක්‍රියාව තුළින් රජයට අයත් රුපියල් ලක්ෂ 1444ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා 13ක් යටතේ නීතිපතිවරයා විසින් කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට විරුද්ධව චෝදනා එල්ල කර තිබෙනවා. මේ නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 350 දෙනෙකු පමණ නම් කරලා තිබෙනවා. ඒ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, ඩග්ලස් දේවානන්ද, ප්‍රශාන්ත් රණසිංහ සහ විජේදාස රාජපක්ෂ යන මහත්වරුද ඇතුළත් වෙනවා. ඊට අමතරව මේ නඩුවේ නඩු භාණ්ඩ හැටියට ඒ කියන්නේ ලේඛන 350කට අධික සංඛ්‍යාවකුත් ඇතුළත් කර තිබෙනවා. ඉතින් මේ නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරලා තිබෙනවා. එම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සමාජිකයින් ලෙස ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරු පත් කර තිබෙනවා. මේ නඩුව කැඳවපු අවස්ථාවේදී අධිකරණය මීට පෙර නඩු දිනයක නියෝගයක් නිකුත් කළ තිබුණා පැමිණිල්ලට. ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ නඩුවට අදාළව විත්තියට ලබා දුන් සහ විත්තියට ලබා දීමට නියමිත ලේඛනවල වගුවක් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. නමුත් මේ නඩුව කැඳවපු අවස්ථාවේදී විනිශ්චයකාරවරු මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. ඒ අවස්ථාවේදී අනාවරණය වුණා අර පසුගිය දිනේ අධිකරණය කළ නියෝගයට අනුව එම කාර්ය ඉටු වී නොමැති බවට. ඒ අවස්ථාවේදී විනිශ්චය මණ්ඩලය මේ ක්‍රියාව සම්බන්ධයෙන් පැමිණිල්ලට දැඩි දෝෂාරෝපණ එල්ල කළා. විනිසුරුවරු සඳහන් කළා මේ නඩුව පවත්වාගෙන යාමට පැමිණිල්ලෙන් ප්‍රමාණවත් සහායක් ලැබෙන බවට. මොකද පසුගිය දිනේ තමන් නියෝගයක් ලබා දුන්නා මේ විත්තියට ලබා දී තිබෙන ලේඛන මොනවාද, ලබා දීමට නියමිත ලේඛන මොනවාද යන්න පිළිබඳ ලේඛනයක් ඉදිරිපත් කරන්න කියලා. නමුත් පැමිණිල්ල ඒ ආකාරයෙන් කටයුතු කළ නැහැ. මේකෙන් පේන්නේ පැමිණිල්ල නඩු විභාගයේ පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සහායක් ලබා නොදීම බවත් මේදී විනිශ්චයකාරවරු පෙන්වා දුන්නා. ඒ නිසා මේ නඩු කටයුතු වලට බාධා නොවන ආකාරයෙන් කටයුතු කිරීමට වග බලා ගන්න කියලා විනිශ්චයකාර මණ්ඩලය පැමිණිල්ලට දැනුම් දුන්නා. ඒ වගේම මේ පිටපත් සම්බන්ධයෙන් කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව පියවර ගන්නා ලෙසත් මෙහිදී විනිශ්චයකාර මණ්ඩලය නීතිපතිවරයාට අවධාරණය කර සිටියා. ඒ වගේම මේ විනිශ්චයකාර මණ්ඩලයේ අවස්ථාවේදී නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළ පැමිණිල්ලට වහම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය සමග එක්ව අදාළ ලේඛන පරීක්ෂා කර පැයක් ඇතුළත ඒවා විත්තියට ලබා දීමට කටයුතු කරන ලෙසට. ඒ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු සඳහන් කළේ මෙය විත්තිකරුවන්ගේ ජීවිතවලට බලපෑම් ඇති කරන ඉතාම වැදගත් නඩුවක් බවත්, ඒ නිසා එය සාධාරණ ආකාරයෙන් විසඳීමට කටයුතු කළ යුතු බව. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනවිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව ප්‍රමාද කිරීමට හෝ කල් ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට හෝ පැමිණිල්ලට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවට. විත්තියට අවශ්‍ය කරන ලේඛන කඩිනමින් ලබා දී මේ නඩු විභාගය ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඇය සඳහන් කර සිටියා. ඒ අනුව මෙම නඩු විභාගය කල්තැබීම සිද්ධ වුණා. ඉතින් මේ නඩුවේ ඉදිරියේදී සිදුවන කටයුතු පිළිබඳවත් අපි මේ ආකාරයෙන්ම ඔබට තොරතුරු වාර්තා කරන්න කටයුතු කරනවා.
ඉතින් ඔබට මේ අධිකරණවල සිදුවන තොරතුරු දැනගැනීමට කිසියම් අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමවත් share කිරීමවත් අමතක කරන්න එපා. මොකද ඔබ ලබා දෙන සහයෝගය තමයි අපේ ගමනේ විශාලම ශක්තිය ලෙස සඳහන් කරන්න කැමති. එහෙමනම් තවත් වීඩියෝකින් අපි හමු වෙමු.